මෙන්න මේ චීන ගෝවා වගාව මේ තත්ත්වයට ආවේ කොහොමද කියලා අපි මුලින් ඉඳන් බලමුද? බලන්නකෝ. හරි ලස්සනට වැවිලා තියෙනවා. මෙතන කැලෑ වැදිලා තිබිච්චි කැලෑ බිමක්. මම උදුළු ගාලා බිම සකස් කරලා පස බුරුල් කරලා තමයි මේ වගාවට යොදාගත්තේ. මුලින්ම කර 10ක් පසට එකතු කරගන්නවා. කර 10ක් ඊට අමතරව කුකුල් පොහොර එකතු කරගන්නවා. පස්සේ pH අගය බලලා ඉවරලා මම අවශ්‍ය පරිදි ඩොලොමයිට් පසට එකතු කරගන්නවා. මේ එකතු කරගෙන නැවත මේ පස සකස් කරගන්නවා උස් පාත්ති හිටින විදියට. මම හැම වගාවම කරන්නේ උස් පාත්තියක. මේකට හේතුව තමයි උස් පාත්තියක් තුල හොඳින් ශාක වර්ධනය සිද්ධ වෙනවා. ඊට අමතරව දිලීර හිටමැරීම, බැක්ටීරියා හිටමැරීම වගේ රෝග වලටත් හොඳින් වරුත්තු දෙනවා. අන්න ඒ නිසා උස් පාත්ති සකස් කරගන්නවා. උස් පාත්ති සකස් කරගෙන ඊට පස්සේ මේක දැන් හිටවන්න යන්නේ චීන ගෝවා. ඒ චීන ගෝවා එකේ බීජ ටික තවන් කරලා දින 21ක් ගත වුණු පැල දැන් ශේස්ත්‍රයේ හිටවගෙන යනවා. මේ විදිහට සාමාන්‍ය අඩි 3 පළල පාත්තිය ඔබට මේ පේන විදිහට පළල පැත්තට පේලි 3ක් හිටින විදිහට දික් අතට අඩි 1මාරෙන් 1මාරට පැල අතර පරතරේ හිටින විදිහට අපි මේ පැල ටික හිටවගෙන යනවා. මෙතනින් පස්සේ අපි ජල සම්පාදනය කරලා දින 14කට වතාවක් අවශ්‍ය පරිදි කාබනික පොහොර පසට යොදාගෙන ඊට අමතරව කෘමි හානි පාලනය කරන්න කොහොම තෙල් මිශ්‍රණය වගාවට ස්ප්‍රේ කරගෙන දිලීර හානි පාලනය කරන්න අපි එලකිරි මිශ්‍රණය යොදාගෙන වගාව කරගෙන යනවා. දින 45ක් විතර යද්දී මෙන්න මේ තත්ත්වයට වගාව වර්ධනය වෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් එදිනෙදා කරන අර කාර්යය ටික කරගෙන යන මොනවද? කැලේ පාලනය කරනවා, ඊට අමතරව ගස් වලට පස් ලං කරනවා, ඊට අමතරව පැල අතර අපි හොඳින් නිරීක්ෂණය කරනවා. මෙන්න මේ කරුණු ටික අපි කරගෙන යනවා. ඊට පස්සේ මම අර කලින් කියපු විදිහට කෘමි හානියක් තියෙනවා නම් අපි කොහොම තෙල් මිශ්‍රණයක්, දිලීර හානියක් තියෙනවා නම් අපි එලකිරි මිශ්‍රණයක් අපේ වගාවට යොදාගෙන යනවා. ඒ යොදාගෙන යද්දී දින 45 50 විතර වෙද්දී මෙන්න මේ තත්ත්වෙට මේ චීන ගෝවා වර්ධනය වීම සිද්ධ වෙනවා. ඔබටත් මේ විදිහට ඔබේ ගෙවත්තට මේ චීන ගෝවා වගාවක් එකතු කරගන්න පුළුවන්. බලන්නකෝ ලස්සනට මේක වර්ධනය වෙලා තියෙන විදිය. හරි සාරවත්ව 100%ක්ම කාබනිකව මේ වගාව සාර්ථකව මං වගා කරලා තියෙනවා. ඉතින් උත්සාහ කරන්න ඔබේ ගෙවත්තෙත් ඔබේ මුළු තැන්කට අවශ්‍ය කරන වර්ග කීපයක් හරි වගා කරගන්න.